මේක මං උදාර චේතනාවෙන් කරන වැඩ. මොකද්ද වෙන්න ඕන? වයස ප්‍රශ්නයක් නැහැ. අපේ පවුලට ගැලපෙන ගෑනු ළමෙක් තමයි හොයන්න ඕනේ. ඉදිකඩු මංගල සේවයෙන් කරන්නේ ඒක තමයි. ගැලපෙන ගෑනු ළමෙක් වෙන එක මහ ලොකු කජ්ජක් නෙවෙයි. වැඩේ තියෙන්නේ දැන් ඒ ගෑනු ළමයා ගලප්පන්න මට පිරිමි ළමයා දකින්න ඕන. හරි ඉතින් මේ ඉන්නේ. හරි හරි දැන් මං දෙමව්පියන්ව දැක්කනේ. දැන් මට ඕන මේ කටයුත්ත කෙරෙන්න ඕන කොල්ලව දකින්න. නැත්නම් කොහොම ගලප්පන්නේ? හරි ඉතින් ඒක තමයි මං කිව්වේ. මේ ඉන්නේ. Mama sexy your lover, killer full kora. Atal normal social pora. Killange lover, kollanda malla. Killange mama sexy your මේ අංකල්ද කොල්ල? අංකල් කවුද අංකල්? අයියේ මේ කතා කරන්න කියනවා. අයියේ. එතකොට කවුද මේ පුංචි අම්මද? නංගි මේකයි කතන්දරේ. උදාර චේතනාවෙන් හරියාකාරව මේ කටයුත්ත කරගන්න ඕන නම් අර දොස්තරට රෙදේ හංගන්න නැතුව විස්තරේ කියනවා වගේ මටත් විස්තරේ සවිස්තරාත්මකව දැනගන්න ඕන. තේරුණා? මේ ඉන්නේ මගේ අයියා. මෙයා මෙච්චර කල් හිටියේ රට. මෙයාට එහෙයි මෙහෙයි ශාල දීපලක් තියෙනවා. ඉතින් කවදා හරි ඒ දීපලට උරුමකාරයෙක් ඕන නිසා තමයි මෙයා දැන් කසාද බඳින්න හදන්නේ. මේ ඇහුවට මොකුත් හිතන්න එපා මම මේ උදාර චේතනාවෙන් අහන්නේ. මොකද ඉතින් මෙච්චර හංගැහෙනකන් හිටියේ කලින් කරගන්න තිබ්බනේ. ඒ කලින්ම කරලා තිබ්බේ ඒ එක්කනේ සුද්ධියේ. එයාගෙන් මුරුනෙච්ච දීපල තමයි යන්නේ තියෙන්නේ. එතකොට ළමයි මෙයා එයාව කසාද බඳින්න කලින්ම ළමයි කසාද බඳලා ගිහින් තිබ්බා. මෙයාගේ නෑ එයාගේ. ඒ නිසා තමයි එයාගේ දීපල ඔක්කොම මෙයාට අයිති උනේ. මෙයාට වඩා අවුරුදු 4යි එයා බාල. හැබැයි ඉතින් බැඳලා අවුරුදු 2කින්ම එයා නැති වුණා. I see. ඒ කියන්නේ උදාර චේතනාවෙන් කරගත්ත විවාහයක් නේ. හැබැයි ඉතින් එහෙනම් ඉතින් මේ වැඩේ ඉක්මන් කරලා කරන්න වෙයි නේද? ඈ මෙයාට වඩා බාල වෙලත් එයා ගියා නම් ඉතින් මෙයාත් කොයි වෙලේද කියන්න බෑනේ නේ. නෑ නෑ මං කිව්වේ දැන් මේ වගේ උදාර චේතනාවෙන් කරන දේවල් ඉතින් කල් ගන්න හොඳ නෑනේ. නේ? අනිත් එක ඉතින් මේ වගේ හක්ක පනින වැඩ තමයි අපි කොහොමද බාරගන්නේ. ඒකනේ හිරිකඩු මංගල සේවය කියන්නේ. ඈ පුල්ලෙක්ට කෙල්ලෙක් සෙට් කරලා දෙන ඕන බල්ලෙක්ට කරන්න පුළුවන් වැඩක් නේ. ඒ වගේද මේවනින් වැඩ ඈ බල්ලෙක්ට පිළිහුරුවක් සෙට් කරනවා. ඇහැටුල්ලෙක්ට කැරපොත්තෙක් සෙට් කරනවා වගේ හක්ක පනින වැඩ මේවා. හැබැයි බය වෙන්න. උදාර චේතනාවෙන් කියන්නේ වැඩේ කරුණා කියලා හිතා ගන්නකෝ බ්‍රෝ වැඩේ කරුණා කියලා හිතා ගන්නකෝ.